සමහර කාලවල තියෙනවා නේද අපිට මොන දේ කරත් හරියන්නේම නැති අනවශ්‍ය විදියට සල්ලි වියදම් වෙනවා. ගෙදර අය නිතරම ලෙඩ වෙනවා. හේතුවක් නැතුවම ගෙදර අය එකිනෙකා රණ්ඩු වෙනවා. ඔයාලා හිතන්නේ මේවා සාමාන්‍ය දේවල් කියලාද? නැහැ. වාස්තු විද්‍යාවට අනුව මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාලගේ නිවස ඇතුලේ එකතු වෙලා තියෙන අසුබ ශක්තියින්. එහෙමත් නැත්නම් වාස්තු විද්‍යා දෝෂ. ඉතින් අද අපි කියන්න යන්නේ කිසිම වියදමක් නැතුව ඔයාලගේ කුස්සියේ තියෙන සාමාන්‍ය ලුණු කට ටිකක් පාවිච්චි කරලා නිවසේ තියෙන සියලුම වාස්තු දෝෂ සහ ඇස්වහ කටවහ දෝෂ ශනිකව මගහැර ගන්න පුළුවන් විශ්මිත අවස්ථා 7ක් ගැනයි. මේ දේවල් නිවැරදිව කරලා බලන්න. ඔයාලගේ ජීවිතයට ලැබෙන පුදුමාකාර දියුණුව ඔයාලටම බලා ගන්න පුළුවන් වේවි. එහෙමනම් රැඳී සිටින වීඩියෝ එකේ අවසානයේ තෙක් විශ්මිත ලෝකේ තවත් එක් සංචාරයකට පළවෙනි කාරණේ තමයි නිවසක ප්‍රධාන දොර. එහෙමත් නැත්නම් ප්‍රධාන උළුවස්ස කියන්නේ වාස්තු විද්‍යාවට අනුව විශ්වයේ තියෙන ශක්තියින් නිවස ඇතුළට එන ප්‍රධානම ద్వාරයයි. නිවසකට ඇතුල් වන පිටස්තර පුද්ගලයන්ගේ හිතේ ඇතිවන නරක සිතුවිලි, ඊර්ෂ්‍යාව, ඇස්වහ සහ කටවහ දෝෂ මුලින්ම බලපාන්නේ මේ ස්ථානයටයි. මේ නිසා ප්‍රධාන දොර ළඟම ලුණු කැට පොඩි කෝප්පයක් තිබ්බොත් ඔයාටම පුදුම හිතන වාස්තුමය ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේ හරියටම කරන්නේ කොහොමද කියලා නේද දැන් ඔයාට හිතෙන්නේ. මම කියන්නම් මේක කරන හරිම විදිහ. ලුණු කට අහුරක් අරගෙන පොඩි මැටි භාජනයක හරි පිරිසුදු වීදුරු භාජනයකට හරි දාන්න. ලුණු කට දාන භාජනය හොඳින් පිරිසුදු කරලායි තියෙන්න ඕනි. ඒ වගේම මතක තියාගන්න කිසිම වෙලාවක ප්ලාස්ටික් සහ යකඩ භාජන මේ වෙනුවෙන් පාවිච්චි කරන්න එපා. මැටි සහ වීදුරු වල ස්වභාවික ශක්තියින් රඳවා ගන්න ගුණයක් තියෙන නිසායි අපි ඒ භාජන තෝරගන්නේ. ඊළඟට ප්‍රධාන දොරෙන් නිවස ඇතුළට එනකොට දකුණු පැත්තෙන් හරි වම් පැත්තෙන් හරි බිම මුල්ලක පිටස්තරයට කෙලින්ම ඇස ගැටෙන්නේ නැති ස්ථානයක මේ ලුණු කෝප්පය තියන්න. ලුණු වලින් ආවට තියෙන ඕනෑම විෂ වායුවක්, අසුබ තරංගයක් හරි ඍණාත්මක ශක්තියක් හරි Taman වෙතට ඇදගෙන විනාශ කිරීමේ විශ්මිත ස්වභාවික බලයක් තියෙනවා. මේ හේතුව නිසා නිවස ඇතුළට එන අයගේ ඇස්වහ කටවහ දෝෂ එතනින්ම නැති වෙලා යනවා. ඒ වගේම මේ විදිහට තියෙන ලුණු කැටවලට ආවට පරිසරයේ තියෙන නරක ශක්තිය උරාගෙන සතියක් දෙකක් යනකොට කළු පාරට හරි දුඹුරු පාරට හරි හැරෙන්න පුළුවන්. ඒ නිසා සෑම සතියකටම වරක් විශේෂයෙන් සෙනසුරාදා හරි අඟහරුවාදා හරි දිනක මේ ලුණු කැට ඉවත් කරලා අලුත් ඒවා එකතු කරන්න. හැබැයි ඔයා ඉවත් කරන පරණ ලුණු කැට කිසිම වෙලාවක අල්ලන්න එපා. මේ ලුණු කැට කෝප්පය කෙලින්ම ගෙනිහිල්ලා ගලාගෙන යන වතුර පාරකට දාන්න. කුස්සියේ සින්ක් එකට හරි කොමඩ් එකට හරි වුණත් මේව දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක නිවසේ වත්තට නම් මේවා හලන්න එපා. ඔයා මේ ක්‍රමයේ එක දිගට මාස කිහිපයක් කරගෙන යද්දී ඔයාගේ ගෙදර පවුලේ සමාජිකයන් අතර ඇතිවන අනවශ්‍ය මතභේද, අසමගිය සහ කේන්තියාම නැති වෙලා පවුල තුල සැනසිලිදායක සාමකාමී වටපිටාවක් ඇති වෙන එක සහතිකයි. දෙවෙනි කාරණාව අපිට ගොඩාක් වැදගත් වෙනවා. අපේ රටේ බහුතරයක් කියන දෙයක් තමයි කොච්චර සල්ලි හම්බ කළත් මාසේ අන්තිමට සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හිතා ගන්න බැරි විදිහට අතේ තියෙන සල්ලි වියදම් වෙලා යනවා කියන එක. වාස්තු විද්‍යාවට අනුව මේකට ප්‍රධානම හේතුවක් වෙන්නේ නිවසේ ධනෙ රඳවා ගන්නා දිශාවන් වල ඇතිවන බලශක්ති බාධාවනුයි. මේ බාධාවන් ඉවත් කරලා ආර්ථිකය ස්ථාවර කරගන්න සාලි නිර්තදික මුල්ලේ ලුණු කට භාජනයක් තියෙන එක ගොඩාක් හොඳයි. ප්‍රධාන සාලි නිර්තදික දිශාව කියන්නේ වාස්තු ශාස්ත්‍රයට අනුව රාහු ග්‍රහයට සහ ධනලක්ෂ්මී දේවියට අයිති ධනය ස්ථාවරව රඳවලා තියෙන ප්‍රධානම ස්ථානයයි. කලින් කිව්වා වගේම මේ සඳහාත් පිරිසුදු වීදුරු කෝප්පයක් හරි සෙරමික් වලින් හදපු කුඩා පිරිසුදු භාජනයක් හරි භාවිතා කරන්න. මේ භාජනයට ලුණු කටවලට අමතරව කරාබු නැටි 4-5ක් එකතු කරන්න අමතක කරන්න එපා. කරාබු නැටි ටික ලුණු කට උඩින් තමයි තියන්න ඕනි. වාස්තු විද්‍යාවට අනුව ලුණු සහ කරාබු නැටි එකට එකතු වුණාම ඒකෙන් මාරම බලවත් ධන ආකර්ෂණ තරංග මාලාවක් ඇති වෙනවා කියලා විශ්වාස කරනවා. ඉන්පස්සේ මේ භාජනය සාලේ නිර්ත දිග මුල්ලේ තියෙන මේසයක් උඩින් හරි ආරක්ෂිත තැනකින් හරි කට වහන්නේ නැතුව තියන්න. මේ ලුණු භාජනයේ තියෙන තැන හැම වෙලාවෙම ඉතාමත් පිරිසිදුව කුණු දුවිලි සහ මකුළු දැල් නැතිව තියාගන්න. අපිරිසිදු තැන්වල ලුණු භාජන තිබ්බා කියලා ඔයා බලාපොරොත්තු වන සුබඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම අවට පරිසරයේ තියෙන තෙතමනේ නිසා මේ ලුණු කැට සති කිහිපයකින් දිය වෙන්න පටන් ගන්නවා. ලුණු කැට දිය වෙන්න කලින් පරණ ලුණු ටික අයින් කරලා අලුත් ලුණු කැටයි කරාබු නැටි ආයෙත් භාජනයට දාන්න අමතක කරන්න එපා. තුන්වෙනි කාරණාවත් ඔයාට ගොඩාක් වැදගත් වෙයි. අපේ නිදන කාමරය කියන්නේ දවස පුරාම වෙහෙස මහන්සි වෙලා ඇවිත් ශරීරයටත් මනසටත් උපරිම විවේකයක් ලබා දෙන්න පුළුවන් නිවසේ තියෙන වැදගත් ස්ථානයයි.
හැබැයි සමහර අයට ඇඳට ගියත් පැය ගණන් යනකම් නිින්ද යන්නේ නැහැ. එක එක විකාර සිතුවිලි ඔළුවට එනවා. නැත්නම් බය හිතෙන නපුරු හිණ පේනවා. තවත් සමහරු පැය 8ක් නිදාගත්තත් උදේට නැගිටින්නේ මහා බරක් ඔළුව උඩ තියාගෙන වගේ ලොකු මහන්සියකින් සහ තෙහෙට්ටුවකින්. වාස්තු ශාස්ත්‍රයට අනුව මේකට හේතුව තමයි නිතන කාමරය පුරා සහ ඔයා නිදා ගන්න ඇඳ වටේ එකතු වෙලා තියෙන භයානක ඍණාත්මක ශක්තියින්. ඒ කියන්නේ නෙගටිව් එනර්ජි. මේ කියන නෙගටිව් එනර්ජි සම්පූර්ණයෙන් නැති කරන්නත් ලුණු කැට කෝප්පයකට පුළුවන්. කලින් වගේ පිරිසුදු මැටි භාජනයකට හරි වීදුරු භාජනයකට හරි ලුණු කැට එකතු කරගන්න. මේ ලුණු කැට උඩට පිරිසුදු ජලය චුට්ටක් විතර උඩින් දාන්න. ඉන්පස්සේ ඔයා හිස තියලා නිදා ගන්න පැත්තට කෙලින්ම යටින්, ඒ කියන්නේ ඇඳ විට්ටමට යටින් පොළොව මත මේ ලුණු භාජනය තියන්න. අපි නිදාගෙන ඉන්න වෙලාවල් වලදී අපේ ශරීරය, මනස සහ සෛල තියන්නේ ගොඩාක් සංවේදීවයි. ඒ වගේම අපි අවට තියෙන වාතයේ තියෙන විෂ බීජ, විද්‍යුත් චුම්බක තරංග සහ පරිසරයේ ඇති අසුබ තරංග අපි ළඟට කාන්දමක් වගේ ඇද ගන්න ස්වභාවික ගුණයක් තියෙනවා. හැබැයි ඔයා ඇඳ යටින් තියෙන ලුණු භාජනයේ හින්දා ඇඳ වටේ ඊටාම සංසුන් ධනාත්මක වටපිටාවක් නිර්මාණය වෙනවා. මම කලින් කිව්වා වගේම ලුණු කැට භාජනය සති දෙකකට වරක් ඉවත් කරලා භාජන පිරිසුදු කරලා ආයෙත් එකට ලුණු දාලා ඇඳ යටින් තියන්න. ඉවත් කරන ලුණු අතින් අල්ලන්නේවත් නැතුව සිංක් එකට හරි කොමඩ් එකට හරි දාලා දිය කරලා යවන්න. ඒ වගේම ඇඳ යටත් ගොඩාක් පිරිසිදු තියාගන්න අමතක කරන්න එපා. ඔය විදිහට සති 4ක් වගේ කරද්දී ඔළුවේ බරගති අඩු වෙලා, ස්ට්‍රෙස් එක අඩු වෙලා, ඔයාගේ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. මෙතනින් එහාට නපුරු හිණ පේන්නේ නැතුව ගොඩාක් හොඳට නිින්ද ගින් උදේ වෙද්දී ඔයාට ප්‍රබෝධමත් විදිහට අවදි වෙන්නත් පුළුවන් වෙනවා. හතරවෙනි කාරණාව තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. වාස්තු විද්‍යාවට අනුව නිවසක නාන කාමරය සහ වැසිකිළිය තියෙන්න ඕනි සුදුසු විශේෂ සහ සුබ දිශාවන් තියෙනවා. හැබැයි අද කාලේ ඉඩකඩ සීමිත වීම සහ සැලසුම් වල අඩුපාඩු නිසා ගොඩාක් නිවාසවල වැසිකිළි සහ බාත්රූම් හදන්නේ ඊසාන හෝ නිර්ත වැනි ඉතාමත් අශුභ දිශාවලයි. වාස්තු ශාස්ත්‍රයට අනුව වැසිකිළියක් වැරදි දිශාවක තියෙනවා කියන්නේ සම්පූර්ණ නිවසේම ධනය සහ සෞඛ්‍ය කාණුවට ඇදිලා යනවා වගේ බරපතල දෝෂයක්. ඉතින් අධික වියදමක් දරලා හදපු නිවස කඩලා බිඳලා දාන්නේ නැතුව මේ දෝෂය මගහැරවා ගන්න ලුණු කැට පාවිච්චි කරලා කරන්න පුළුවන් ඊටාම බලවත් පිළියමක් තියෙනවා. කරන්න තියෙන්නේ කලින් කියපු විදිහම තමයි. නාන කාමරේ නිතරම ජලය සහ තෙතමනේ රැඳෙන නිසා මේ සඳහා අනිවාර්යෙන් ඝනකම් වීදුරු කෝප්පයක් හරි සෙරමික් භාජනයක් හරි ගන්න. ඊට පස්සේ භාජනය හොඳට පිරිසිදු කරලා ලුණු කැට දාලා නාන කාමරේ නිතරම කාටවත් අතපත ගෑවෙන්නේ නැති, නාන වෙලාවට වතුර විසිවෙන්නේ නැති උස තැනකින් මේ ලුණු කෝප්පය මූඩිය ඇරලා තියන්න. වැසිකිළියක් සහ නාන කාමරයක් කියන්නේ ස්වාභාවිකවම නිවසක රාහු ග්‍රහයට අයිති අශුභ සහ අපිරිසිදු තරංග පිට වෙන ස්ථානයක්. ලුණු වලට මේ වගේ තැන් වලින් පිට වෙන අශුභ වායු, දුර්ගන්ධය, තෙතමනේ සහ අදෘශ්‍යමාන අශුභ තරංග කාන්දමක් වගේ Taman වෙතට උරාගෙන ඒවා නිවස තුලට පැතිරී යාම වැළැක්වීමේ විශ්මිත ගුණයක් තියෙනවා. මම ඔයාලට කලින් කියපු විදිහටම මේ ලුණු භාජනයත් සති දෙකකට වරක් මාරු කරලා අලුත් ලුණු දාලා බාත්රූම් එකේ තියන්න. වැරදි දිශාවල වැසිකිළි හදලා පාවිච්චි කළාම පවුලේ සමාජිකයන්ට නිතර වැළඳෙන මූත්‍රා රෝග, බඩේ අමාරු වගේ සෞඛ්‍ය ගැටලු ටික අඩු වෙන්නත්, ගේ ඇතුලේ රැඳිලා තිබුණු නෙගටිව් එනර්ජි අඩු වෙලා ගිහින් ආර්ථිකයේ ශක්තිමත් වෙන්නත් මේ ක්‍රමය හේතුවක් වෙනවා. පස්වෙනි කාරණාව අදාළ වෙන්නේ බිස්නස් කරන ඔයාටයි. ඔයා කරන්නේ පොඩි කඩයක්, ලොකු ෂොප් එකක්, සැලොන් එකක් හරි ඕනිම කැටගරි එකක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. සමහර කාලවල තියෙනවා බඩු හොඳට තිබ්බත් කඩේට මිනිස්සු එන්නෙම නැති. එන අයත් බඩු බලලා ඇවිදලා කරලා කිසිම දෙයක් ගන්නේ නැතුව යන. තවත් වෙලාවල් තියෙනවා හොඳට බිස්නස් කරුණත් දවස් අවසානයේ ලාච්චුවේ සල්ලි ඉතුරු වෙන්නෙම නැහැ. වාස්තු විද්‍යාවට අනුව බිස්නස් කරන තැන්වලට පිටස්තර අයගේ ඊර්ෂ්‍යාව, ඇස්වහ සහ කටවහ දෝෂ මාරම ඉක්මනින් බලපානවා. හැබැයි ඔයාගේ බිස්නස් එකේ සියලුම බාධාවන් අයින් කරලා ලක්ෂ්මී දේවියගේ ආකර්ෂණය ලබා ගන්න ලුණු කැට සහ රතු රෙදි කැබැල්ලක් විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන් ඊටාම බලවත් රහසක් තියෙනවා. මේ වැඩේට ඕනි කරන්නේ පිරිසුදු ස්වාභාවික ලුණු කැට අහුරක් සහ අඟල් 4.4 ප්‍රමාණයේ කුඩා තද රතු පාට පිරිසුදු කපුරු රෙදි කැල්ලක් විතරයි. වාස්තු විද්‍යාවට අනුව රතු පාට කියන්නේ කුජ ග්‍රහයට සහ ලක්ෂ්මී දේවියට අයිති ධනය සහ ජන ආකර්ෂණය වේගයෙන් Taman වෙත ඇද ගන්න වර්ණයක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ලුණු කැට ටික රතු රෙදි කැල්ල මැදට වෙන්න දාලා කුඩා පොට්ටනියක් විදිහට නූලකින් හොඳින් බැඳ ගන්න එකයි. මේ පොට්ටනිය ඔයාගේ කඩේ හරි ඔෆිස් එකේ හරි දවස ගානේ ගනුදෙනු කරන කැෂියර් එක ඇතුලින් හරි මේන් සේෆ් එක ඇතුලින් හරි තියන්නයි ඕනි. මේකෙන් එන ප්‍රතිඵලය තමයි ඔයාගේ කඩේට එන මිනිස්සු බඩු අරගෙන සල්ලි දෙන වෙලාව
වෙලාවේදී එයාලගේ හිතට එන මුන්නම් මාර විදිහට සල්ලි හොයනවා වගේ කියන සිතුවිලි වලින් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැති වෙන එකයි. ඔවුන්ගෙන් එන ඇස්වහ කටවහ දෝෂ ලුණු පොට්ටනිය ඒ වෙලාවෙම විනාශ කරලා දානවා. ඒ වගේම මුදල් ලාච්චුටත් බලපාන මේ ඇස්වහ කටවහ දෝෂ ලුණු මගින් ලාච්චුව ඇතුළේදීම උරාගෙන විනාශ කරලා දානවා. ඊළඟට සති දෙකක් විතර ගියාට පස්සේ එන සිකුරාදා දවසක මේ ලුණු ඉවත් කරලා අලුත් ලුණු කට පුරවන්න. ඉවත් කරන ලුණු කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරලා දාන්න. සති කිහිපයක් යද්දී ඔයාටම දැනෙයි සල්ලි ඉතුරු වෙන හැටි වගේම කඩේ දවසින් දවස දියුණු වෙන හැටි. හයවෙනි කාරණාවත් අපිට නිතරම ඕනි වෙන අපේ හදවත වගේ තියෙන කුස්සිය ගැනයි. අපේ ගෙවල් වල කුස්සිය ලුණු දාලා තින්නේ මොන වගේ බෝතල් වල කියලාද ඔයාට හිතෙන්නේ? ගොඩක් අය ප්ලාස්ටික් බෝතල් තමයි හැම ගෙදරකම පාවිච්චි කරන්නේ. හැබැයි වාස්තු විද්‍යාවට අනුව ලුණු ප්ලාස්ටික් භාජන වලට දානවා කියන්නේ නිවසට ගොඩාක් අශුභ දුප්පත්කම අතින් කතා කරලා ගෙන්න ගන්න જાති ලොකු වැරද්දක් කියලායි සඳහන් වෙන්නේ. ලුණු කියන්නේ කෑම රස කරන જાතිකට වඩා ධනයට අධිපතිනි ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය සහ නිවසේ සමෘද්ධිය රඳවා ගන්නා ප්‍රධානම මූලද්‍රව්‍යයයි. වාස්තු ශාස්ත්‍රයට අනුව ප්ලාස්ටික් අයත් වෙන්නේ රාහු ග්‍රහයටයි. ලුණු අයත් වෙන්නේ සඳ සහ සිකුරු යන සුබ ග්‍රහයන්ටයි. ලුණු ප්ලාස්ටික් භාජනයක දැම්මට පස්සේ රාහු සහ චන්ද්‍ර කියන ග්‍රහයන් එකතු වෙලා නිවස ඇතුළේ ග්‍රහ දෝෂයක් නිර්මාණය කරනවා. මේ හේතුව නිසා නිවසේ ආර්ථිකයට හැම වෙලේම වගේ බාධා විතරයි එන්නේ. මේ නිසා ඔයා කෑමට ගන්න ලුණු සෙරමික් හරි වීදුරු හරි භාජනයක දාලා පාවිච්චි කරන්න වග බලා ගන්න. මැටි සහ වීදුරු භාජන මගින් ලුණු වල තියෙන සුබ ශක්තිය නිවස පුරා මුදා හරින්න උපකාරී වෙනවා. ඒ වගේම කුස්සිය ලුණු භාජනයේ තියන්න සුදුසුම දිශාව වෙන්නේ ගිනිකොන දිශාවයි. ගිනිකොන කියන්නේ අග්නි දිශාවනේ. ඉතින් මේ දිශාවට ලුණු භාජනයේ තිබ්බම මුළු තැන්ගේ තියෙන සියලුම දෝෂ අවසන් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. අනිත් කාරණාව තමයි කවදාවත් කුස්සියේ තියෙන ලුණු භාජනය සම්පූර්ණයෙන්ම හිස් වෙන්න දෙන්න එපා. ලුණු ඉවර වෙන්න කලින්ම ඒකට අලුතින් ලුණු පුරවන්න. ලුණු භාජන හිස් වෙනවා කියන්නේ නිවසේ ධනය සහ ආහාර හිඟ වෙන්න පාර කැපීමක්. ඒ වගේම කෑම හදන්න ගන්න ලුණු භාජනය හැම වෙලේම වහලා තියන්න වග බලා ගන්න. ඔයාලා දැනගන්න ඕනිම තවත් දෙයක් තියෙනවා. වාස්තු රීති වලට අනුව ඉර බහැලා ගියාට පස්සේ කිසිම වෙලාවක අසල්වැසියෙකුට හරි පිටස්තරයෙකුට හරි නිවසින් එළියට ලුණු දෙන්න යන්න එපා. එහෙම කළොත් නිවසේ ඉන්න සිරිකත පිට වෙලා යනවා කියලා විශ්වාසයක් තියෙනවා. හත්වෙනි සහ අවසන් කාරණාවත් අපි ගොඩක් අයට වැදගත් එකක්. අපි පාවිච්චි කරන කාර්, බයික්, ත්‍රී වීල් හරි වෙනත් ඕනිම වාහනයක් පාරට දානකොට අපි මුහුණ දෙන ලොකුම අවදානමක් තමයි අනතුරු. සමහර වෙලාවට අපි කොච්චර පරිස්සමට නීතිගරුකව වාහනේ ගෙනිච්චත් වෙනත් කෙනෙකුගේ වැරදි හින්දා හරි හිතුවේවත් නැති යාන්ත්‍රික දෝෂ නිසා හරි අනතුරු වලට මුහුණ දෙන්න වෙනවා. වාස්තු විද්‍යාවට සහ දේශීය ජ්‍යොතිෂයට අනුව වාහනයකට සහ ඒ පදවන පුද්ගලයාට අතරමඟදී ඇතිවන නරක ග්‍රහ අපල, ඇස්වහ කටවහ සහ භූමි දෝෂ, ඒ කියන්නේ නරක ස්ථාන පහු කරලා යද්දී ඇතිවන තරංග ගොඩාක් ඉක්මනින් බලපාන්න පුළුවන්. මේ හැම දෙයකින්ම වාහනේ ආරක්ෂා කරගන්න ලුණු කැට වලින් කරන්න පුළුවන් ඊටාම සරල බලවත් ආරක්ෂක උපක්‍රමයක් තියෙනවා. මේක කරන්න හරිම ලේසි. පිරිසිදු ස්වාභාවික ලුණු කැට ටිකක් සහ අඟල් 3.3 ප්‍රමාණයේ කුඩා තද රතු පාට හරි කළු පාට හරි කපුරදි කෑල්ලක් විතරයි මේ වැඩේට ඕනි වෙන්නේ. වාස්තු ශාස්ත්‍රයට අනුව කියවෙන්නේ රතු පාට අනුතුරු වලින් ආරක්ෂාව ලබා දෙන බව සහ කළු පාටින් ඕනෑම බලවත් ඇස්වහ කටවහ දෝෂ ක්ෂණිකව උරාගෙන අක්‍රිය කරනවා කියලයි. මුලින්ම ලුණු කැට ටික රෙදි කෑල්ල මැදට දාලා පොඩි පොට්ටනියක් විදියට නූලකින් හොඳින් බැඳ ගන්න. ඉන්පස්සේ වාහනේ ඇතුලේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන පොඩි කැබි එකේ හරි ඩ්‍රයිවිං සීට් එක යට හරි කාටවත් පේන්නේ නැති විදියට මේක ආරක්ෂිතව තියන්න. මෝටර් බයික් එකක නම් ටූල් බොක්ස් එක ඇතුලෙන් තියන්න පුළුවන්. කලින් කිව්ව විදිහටම ලුණු පොට්ටනිය සතියකට වතාවක්වත් මාරු කරන්න. රෙදි කෑල්ල හොඳට හොදලා වේලලා අරගෙන ආයෙත් ලුණු කැට ඒකට දාලා කලින් කිව්ව විදිහටම ආරක්ෂිතව තියන්න. ඉවත් කරන ලුණු ගලාගෙන යන ජලයට දාලා විනාශ කරලා දාන්න. හොඳට මතක තියාගන්න. වාහනේ ඇතුළත අනවශ්‍ය කුණු රොඩු, පරණ කෑම පාර්සල්, අපිරිසුදු රෙදි කෑලි දාලා තිබ්බොත් වාස්තු දෝෂ තවත් වැඩි වෙන්න හේතු වෙනවා. වාහනේ නිතරම පිරිසිදුව තියාගන්න. මේ විදිහට කළොත් ඔයා ගමන් බිමන් යද්දී කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම ලොකු කුඩා සෑම අනුතුරකින්ම වාහනය ඇතුළේ යන පිරිසත් ආරක්ෂා වන දිව්‍යමය වටපිටාවක් වාහනේ ඇතුළේ නිර්මාණය වෙනවා. මේ හැම දෙයක්ම කරනකොට ඔයාලා මතක තබා ගත යුතු ප්‍රධානම කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ දෝෂ නිවාරණයට තියෙන ලුණු කැට කිසිම වෙලාවක ඔයාලා අතින් අල්ලන්න එපා. සතියකට හෝ සති දෙකකට සැරයක් මේ ලුණු ඉවත් කරනකොට ඒවා කෙලින්ම ගලා යන වතුරට සිංක් එකට හරි වැසිකිළියට හරි දාලා සෝදලා යවන්න. ඒවා කිසිම වෙලාවක නිවසේ වත්තටවත් ගස් මුලටවත් දාන්න යන්න එපා. අපේ මුතුන් මිත්තන් මේ ලුණු කැටවල තියෙන
අද්භූත බලය ගොඩාක් හොඳින් දැනගෙන හිටියා. ඉතින් ඔයාලත් අදම මේ සරල වාස්තු උපක්‍රම නිවසේ අත්හදා බලලා වෙනස වටහා ගන්න. එහෙමනම් මේ වගේ විශ්මිත සහ වටිනා තොරතුරු දිනපතා දැනගන්න අපේ විශ්මිත ලෝක channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සතුට සපිරි ධනවත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරන මම අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.